ආයිබෝවන් දුවේ පුතේ. අද අපි 3 ශ්‍රේණියට අදාළ අප අවට සිටින සත්තු පාඩමේ පාද 90 සතුන් වර්ග කර හඳුනා ගනිමු. අපා සතුන්. අපා සතුන් යනු පාද නොමැති සතුන්. එනම් සර්පයින්, පණුවා, ගොළුබෙල්ලා, කූඩැල්ලා සහ බෙල්ලා ලෙස හඳුනා ගන්න පුළුවන්. දෙපා සතුන්. පාද දෙකක් ඇති සතුන් දෙපා සතුන් ලෙස නම් කරනවා. එනම් මිනිසා, කුරුල්ලන්, ගිරවා, කපුටා, උකුස්සා, බකමූණා ආදී සතුන් ගත හැකි. සිව්පා සතුන්. පාද 4ක් සහිත සතුන් සිව්පා සතුන් ලෙස නම් කරනවා. එනම් බල්ලා, පූසා, නරියා, සිංහයා, කොටියා ආදී සතුන් ගන්න පුළුවන්. ෂට්පා සතුන්. පාද 6ක් සහිත සතුන් ෂට්පා සතුන් වේ. ඒ අතරට මීමැස්සා, සමනලයා ආදී සතුන් ගන්න පුළුවන්. බහුපා සතුන්. පාද 30ක් හෝ ඊට වැඩියෙන් ඇති සතුන් බහුපා සතුන් ලෙස නම් කරනවා. හැකරැල්ලා, පත්තෑයා, දලඹුවා, ඉස්සා ආදී සතුන් ගන්න පුළුවන්. තවත් මෙවැනි වැදගත් වීඩියෝ නැරඹීමට Knowledge Plus අපගේ YouTube චැනලය සබ්ස්ක්‍රයිබ් කරන්න.